යාළුවනේ මම සතියකට පස්සේ නාවැස්ස ඉරුණානේ අද පොඩ්ඩක් පාවලා තියෙනවා. මින් ආවා මගේ එලිමානේ නයිමිලි සගාව බලන්න. ගස් නම් වැටිලා ටිකක් එකක් දෙකක් තියෙනවා. වල පේන හොදගෙන ජීලා තියෙනවා නොතැයෙන විදියට. ඒත් බඳුනින්දා ගස් වල එතන කරදරයක් වෙලා නැහැ. මේ ගායම් සම්පූර්ණ වැටිලා. දැන් ආපහු ඉනිහිටවල බනින්න. සම්පූර්ණ එලිමහනේ තියෙන්නේ. ආවෙ නැතිඳ බලදවත් ගොඩක් ඉදිලා කරා. වෙනවනේ මම. ඇහෙන් ඉදිලා තියෙන්නේ. ඉච්ච කාලෙකින් මාකට් එක නම් අඩුයි. ඉතින් කරන්න දෙයක් නෑ නේ. ඒ වහරත් අපිට මොකද කරන්න බැරි වුණා. ඇතුලේ වැඩ කර කර හිටියා මිසක් එලිමහනේ පැත්තට එන්න බැරි වුණා. දැන් අපි මේකට මොකද කරන්න වෙන්නේ? කොලත් වැඩි වෙලා හොඳට. දැන් මේ කොල ඔක්කොම කඩන්න ඕනේ. මේ කොල කඩන්න ඕනේ දිදිට. නාටකයක් ප්ලාස්ටික් එකෙන් ඇවිල්ලා කොල ටික කඩලා මට ටික හදලා තමයි පොර ටිකක් දාන්න වෙන්නේ. ඒකෝනේ මේක නා වැසෙන් වෙච්ච වැඩි. මොකද මගේ ගාවට අනික කරම තියෙන ඉනිමාන. නෙට් අවුට් යන පොයිටන් වලක් ඇතුළේ නෙමෙයි මේක තියෙන්නේ. එළුමානේ වගායි පොඩි ලාභෙකුත් තියෙනවා වගේ නේද? හැබැයි මේ වැටුන්නේ නැත්නම් මේ හොදගෙන යමත් එක්ක ඔයාලට පේනවනේ පොළොව ගා කඩාගෙන ගින් තියෙන හැටි. බඳුන්ගත වගායි වාසියක් එක වාසියක් තමයි මේක. මගේ තද වෙයි කාලෙකදී ඇත්තටම රුතු වෙන හොඳට. ආලුත් නෑ වැඩි ටිකක් වයි වහන්න දෙනවා. හැබැයි දැන් නම් අය වෙයි කලුවක් ඇවිල්ලා වයින් දාලා හදන්නේ. ඉතින් නෙලන්ඩ ලෑස්ති වෙන වෙලාව